සුබම සුබ දවසක් වේවා මල් වගේ ලස්සන සිතැත්තියන් හැමෝටම. ඉතින් මුලින්ම කියන්න ඕන මගෙන් කාබනික මල් පොහොර ගත්ත යාළුවෝ හැමෝටම ස්තුතියි. ඉතින් කීප දෙනෙක්ම මුළු ගාඩන් එකම පෙන්වන්න කියලා ඉල්ලීමක් කළා. පැය දෙකකටත් වැඩි යන ඔක්කොම පෙන්වන්න. තාම ඔයාලා මගේ ගාඩන් එකේ ඩේලියා, කානේෂන්, දුරන්තා, විචිත්‍රපත්‍ර ශාක වර්ග පැත්තට තවම ගියේ නෑ හොඳද? ටික ටික බලමු නේද? ඔන්න ඉතින් අද බොහොම උජාරුවෙන් ඉන්න නිරෝගී ලස්සනම ලස්සන එයාලා බලන්න ලෑස්ති වෙන්න. බලන්න මේ මල් ලෝකේ කොච්චරනම් සුන්දරද කියලා. අද ගොඩක්ම ඉන්නේ යෙලෝ ගර්ල්ස්ලා. මම වගේම ඔයාලත් කැමති නේද මේ කහ හැඩකාරියන්ට? නිවාඩු පාඩුවේ ඉන්න සවස් වරුවක ඔයාගේ බබාලා, යාළුවෝ, නෑදෑයෝ එක්ක අසපුවක් වගේ නිදහස් මල් කැලයක මල් සුවඳ විඳින්මින් තේ එකක් බොන්න. ඔයාට පාට පාට හීනයක් වගේ ගාඩන් එකක් හදාගන්න උදව් කරන්න මට පුළුවන්. ඔයාට අවශ්‍ය ඕනෑම ආකාරයේ පැලයක් බඳුන්ගත කිරීමට අවශ්‍ය සමතුලිත පස් මිශ්‍රණය සපයන්නත් මට පුළුවන්. ඔයා බඳුන්ගත කිරීමට යන පැලවල ස්වභාවය අනුව කැලණි ගඟේ වැලි, මතුපිට පස්, කරදහයියා, නැචරල් බෝන් මීල් හෝ කැල්සියම් පවුඩර්, ගොම පොහොර, ගැඩවිල් පොහොර, වියලි වැටමාර කොළ, වැව් පස්, අඟුරු තමයි එම පස් මිශ්‍රණයේ අඩංගු වෙන්නේ. අනුරාධපුර හිටියට කැලණි ගඟේ වැලි ලබා ගැනීමේ හැකියාව තියෙනවා මට. කොහොමද දන්නවද? මම උපන් ගම අවිස්සාවෙල්ල. ඔයාට කැල්සියම් ෆර්ටිලයිසර් සහ කොම්පෝස්ට් හෝ වියලි ගොම පොහොර හෝ වෙන වශයෙන් උනත් මගෙන් ලබා ගන්න පුළුවන්. සතියක් ඇතුළත ලංකාවේ ඕනෑම තැනකට ඔයාට අවශ්‍ය පොහොර කුරිය කරන්න මම ලෑස්තියි. කාඩ් එක මල් වලින් පුරව ගන්න උවමනා හැමෝම 070යි 560යි 84යි 76 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. පේනව නේද? මේ මල් පැංචියන්ගේ ලස්සන. උද්‍යාන අලංකරණයේදී නැතිවම බැරි මල් වර්ග තමයි දහස්, අටපෙති, සීනියාස්, දවල් කුමාරි, ජපන් රෝස වගේ වර්ග. එයාලා සතුටින් hina වෙනවා වගේ පේනව නේද? ඒ තමයි මගේ කාබනික පොහොර කලාවේ රහස. මල් ගසක් වුණාම පත්‍ර නිරෝගී වෙන්න ඕන. මල් පිරිපුන් වෙන්නත් ඕන. සැර උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නත් ඕන. මෙයාලා මේ ඉන්නේ මේ දවස්වල ජයටම අවුව පායන අනුරාධපුර. මේ අවුවට කියන්නේ වී වේලන අවුව. මොකද මේ දවස්වල තමා මහේ ගොයම් කැපෙන කාලේ. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මගේ ලස්සනම ලස්සන බටර්ෆ්ලයි වයින්. කොළ පාට සමනල් පැටව් වගේ හරිම කලාත්මකයි එයාලා. ඉන්දියාවේ නම් බොහොම ජනප්‍රිය ශාකයක් මේක. රතු ඉද්ද, කැලෑපිච්ච, සේපාලිකා, අහු වගේ මල් වර්ග රැට කුමීන් ආකර්ෂණය කරගන්න බොහොම සුවදාමන මල්. මේ තියෙන්නේ කැලෑපිච්ච. ඔන්න බලන්නකෝ මගේ දෑසමන් මල් පෝච්චිය. මේ දෑසමන් මල් හරිම සුවඳයි, බොහොම ලස්සනයි. හිතා ගන්න බෑ දිව්‍ය ලෝකෙද කියලා හිතෙනවා ඇත්තටම. ඔයාලත් පුළුවන් නම් මේ දෑසමන් මල් පෝච්චියක් හදාගන්න. මේ තියෙන්නේ අහුමල්. ඔන්න සේපාලිකා යාළුවෝ.
මෙයා කුළුඳුලේ පිපුණු මගේ හෝය හැඩකාරී. බලන්නකෝ යාළුවනේ මෙයාව අඳුරනවද කියලා. චූටි චූටි මල් පිරුණු මල් ලෝකයක්ම තියෙනවා මට. ඔයාලත් එහෙම හදාගන්න ඕන. සම්පූර්ණ ලොකු මල් ගන්න නම් එයාලගේ කඳ ශක්තිමත් වෙන්න ඕන. ඒකට තමයි කැල්සියම් පොහොර අවශ්‍ය වෙන්නේ. ලොකු මලක් දරා ගන්න කඳ අනිවාර්යෙන් ශක්තිමත් වෙන්න ඕන නේද? මේ බලන්නකෝ අයියා. අද මම ප්‍රොපගේට් කළ පැල කිහිපයක් බඳුන්ගත කරන්නයි මේ සූදානම. ඔයාට එවන පසු මිශ්‍රණය මීට වඩා බොහොම සියුම්. මේ තියෙන්නේ කැල්සියම් පවුඩර්. මෙතන තියෙනවා ගොම පොහොර, කොම්පෝස්ට්, වැව් පස්, වියලි කෙසෙල් එලි. එම පස් මිශ්‍රණය සඳහා වියලි ජපන් ජබර පොහොර දෙන්නේ මෙන්න මේ නිල් කැටේ. පේනව නේද? මේ ලෝකෙ කොච්චර සුන්දර තැනක්ද කියලා. ඉතින් මුළු පෘථිවි ගෝලයම විනාශ කරන යුද්ධ මොකටද නේද යාළුවනේ? ඉතින් අවසාන වශයෙන් පුංචි කාලේ කියපු සින්දුවක් මතක් වුණා. මඩින් උපන් නමුත් ඔබේ දිහා බලා මඩින් උපන් එකේ කියන්න බෑ මලේ 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 මඩින් උපන් මලේ ඉතාම ලස්සනයි මලේ නෙළුම් මලේ ඔබේ ඇඟේ හැපි හැමූ සුලන් පවා සැපයි ඉතා සැපයි හොඳයි අනේ හොඳයි. ඉතින් මගේ මල් යාළුවෝ හැමෝටම ජයශ්‍රී මා බෝ සමුද පිහිටයි සතුටින් ඉන්න.